ආර් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ඊයේ සිය දේශපාලන කටයුතු නැවත ආරම්භ කරනු ලැබුවේ නුගේගොඩ පිහිටි ආර් දුමින්ද සිල්වා පදනම් කාර්යාලයේ සිටයි. එම කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා කොළොන්නාව නගර සභාවේ හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබුවා. උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ ආගමික වතාවත් වලින් අනතුරුවයි. කොළොන්නාව ආසනයේ හා කොළඹ දිස්ත්‍රික්කයේ බල මණ්ඩල සංවිධායකවරුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වුණා. එහිදී අදහස් දැක්වූ ආර් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා. මම මුලින්ම කියන්න ඕනේ වසර එකමාරකට පසුව ඔබාමතණ්ඩ මට අවස්ථාවක් ලැබිච්ච එක ගැන මට ලොකු භාග්‍යයක් කියලා. තමුන්නාන්සලා දන්නවා අද කොළොන්නාව කොයි තත්ත්වෙද තියෙන්නේ කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි අපි කරගෙන ගිය වැඩපිළිවෙල නවත්තන්න කණ්ඩායම් හිටියා. මේකට ඊර්ෂ්‍යා කරන කණ්ඩායම් හිටියා. අහිංසක අසරණ ජනතාවට කරන සේවාව ඌලන්න බැරි කණ්ඩායමක් හිටියා. ඒ හින්දා තමයි මේ අවාසනාවන්ත සිදුවීමට මට මුහුණ දෙන්න උනේ. අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එක තමයි සමහර අයට දරා ගන්න බැරුව හිටියා. ඉතින් ඒ தત્ත්වේ නැති කරලා මම තමුන්නාන්සලා වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කියන්න මේ අවස්ථාවේදී මම කැමතියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශාල කැපකිරීමක් කරමින් 30 වසරක යුද්ධය වසර 3කින් නිම කළ බවත් සාමය හා ස්ථාවරත්වය රට තුළ ගොඩනගමින් රට පුරා දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් දියත් කර ඇති බවත් ජනතා ආශිර්වාදයේ ඇත්තේ ජනාධිපතිතුමන් ප්‍රමුඛ සන්ධාන රජයට බවත් ආර් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. අතිගරු ජනාධිපතිතුමා මේ රටේ යුද්ධය අවසන් කරන්න විශාල කැපකිරීමක් කළා තියෙනවා. යුද්ධය අවුරුදු 3ක් තුලදී අවසන් කරා. ඉතින් යුද්ධය යනකොට සංවර්ධනය අඩපණ කරේ නෑනේ. ඒ විදිහටම සංවර්ධනයත් අරගෙන ගියා. මම ජනාධිපතිතුමාත් එක්ක ඉන්නවා. එතුමාට සහයෝගය දෙනවා. ඒ නිසා මම හිතනවා තමුන්නාන්සලා මට ඒ විදිහටම සහයෝගය දෙයි කියලා මම හිතනවා. මේකට තමයි කියන්නේ ජනතා ශක්තිය කියලා. ජනතාව මෝඩ නෑ. ඒ හින්දා තමයි අද කොළොන්නාවේ ජනතාව මගෙත් එක්ක එකතු වෙලා තියෙන්නේ. මේ කොළොන්නාව ආසනයේ විතර නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළවෙනි ස්ථානයට ආවේ මම. ඒ නිසා කොළොන්නාව විතරක් නෙමෙයි මුළු කොළඹ දිස්ත්‍රික්කයේම සංවර්ධනය මම බාර ගන්නවා. ඒ වගේම මට කියන්න ඕනේ මේ දුමින්ද සිල්වාට ආශිර්වාද කරපු සමුන්නාන්සලාට හැමතිස්සෙම මේ දුමින්ද සිල්වා ඉන්නවා කියලා මම මේ අවස්ථාවේදී කියමින් සමුන්නාන්සලට ජය වේවා කියලා මම ආශිර්වාද කරනවා. සිය දේශපාලන නායකයා සමග කොළොන්නාවේ ජනතාව මෙලෙස දුක සැප බෙදාගත්තා. අපි හැමෝටම දුක් විඳලා තියෙනවා. අද නම් දුක් විඳින්නේ නැහැ. අද අපි සන්තෝෂයෙන් සතුටෙන් සමාදානෙන් සීල දිනාම මේ කොළොන්නාව ආසනයේ ඉන්නවා. සර් අපිට අතීත දුන්නා. සර්ගේ සමදේකටම මේ කොළොන්නාව ජනතාව මැරෙන්නාරි අදත් එට සූදානම්. ඔබේ අඩුපාඩුවක් සෑහෙන්න දැනුණා. ඔබව පත් කරේ අපි කරු ජනාධිපතිතුමා. ඉදිරි ගමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා. ඔබේ ඉදිරි ගමනට අපි සියලු දෙනාම සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා.